අයිබෝවන් සුබදවසක් ඔයාට විශ්වතුලි. Apple සමාගම සහ iPhone ගැන ඔයා මීට කලින් අහලා නැති හරිම අමුතු ඒ වගේම කුතුහලය දනවන කරුණු 10ක් අපි අද කතා කරනවා. මේව අහුවම ඔයාට පුදුම හිතේ. ඉතින් රැඳෙන්න කියලා මතක් කරනවා මේ වටිනා වීඩියෝවේ අවසන් තප්පරේදී. අංක 1 රුපියල් ලක්ෂ ගණනක පොතක්. Apple සමාගම එකපාරක් පොතක් විකුණලා තිබ්බා. ඉතින් ඩිසයින් බයින් Apple කැලිෆෝනියා කියලා තමයි ඒක ගහලා තිබුණේ. ඉතින් ඒක තිබුණේ Apple නිෂ්පාදනවල ලස්සන ෆොටෝ විතරයි. හැබැයි ඒකේ උඩරිම මිල උනේ ඇමරිකානු ඩොලර් 999ක්. ඉතින් ඒ කියන්නේ ලංකාවේ මුදල් වලින් ලක්ෂ ගාණක කිහිපයක්. ඉතින් නිකන් ෆොටෝ තියෙන පොතකට ඒ තරම් ගාණක් ඇයි කියලා ඔයාලා දන්නවද? අංක 2 iPhone එකේ හංගපු ඉමර්ජන්සි රාස. ඔයා ඔහුගේ iPhone එකේ පවර් බටන් එක 5 පාරක් එබුවොත් ෆෝන් එක ලොක් වෙලා තිබුණත් ඉබම හදිස්සියංශ වලට ඇමතුමක් යනවා. ඉතින් නැත්තම් ඔයාගේ ලොකේෂන් එක ඔටෝමැටිකලි ෂෙයා වෙලා ඔය අනතුරක බව දන්නන සංඥාවක් විදිහට යනත් පුළුවන් මේ හැකියාව ඔයාගේ iPhone එකේ තියෙනවා. ඉතින් ගොඩක් අයට මේක දැනගන්න ලැබුණේ අත්වර දීපෙන් ඇවිලා පොලිසියට කෝල් එකක් ගියට පස්සේ තමයි. අංක 3 copy paste කරන්න බැරි වෙච්ච මුල් iPhone එක. ඉතින් දැන් කාලේ අපිට copy paste නැතුව වැඩක් කරගන්න බෑනේ. හැබැයි 2007 ආපු පළවෙනි iPhone එකේ copy paste කරන්න පහසුකම තිබ්බේ නැහැ. ඉතින් ඒක එකතු කරන්න Apple සමාගමටම අවුරුදු දෙකක් ගියා. හිතාගන්න අමාරුයි නේද? ඇයි මෙහෙම වෙන්නේ කියලා. අංක 4 රීස්ටාර්ට් නොකර අවුරුදු ගාණක් දුවන Mac. සාමාන්‍යයෙන් අපේ කම්පියුටර් එක හිර වෙනකොට අපි රීස්ටාර්ට් කරනවානේ. හැබැයි Apple lab වල දින සමහර Mac පරිගණක එක දිගට දවස් 100 ගණන් සමහරට අවුරුදු ගාණක් එක දිගටම වැඩ කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මොකක්ද ඒක කලින් දැනන් හිටියද? අංක 5 ඔය හොරෙන් පලිපෙර නගින එකත් iPhone එක දන්නවා. ඉතින් ඔයා ෆිට්නස් ට්‍රැකින් ඔන් කරලා නැතත් iPhone එකේ තියෙන විශේෂ සෙන්සර් මගින් ඔයාගේ පියවර කීයක් ඇවිතද පලිපෙල් කීයක් වෙනක්ද කොච්චර උසකට ගියාද කියන එක රහසිගතවම ගණනය කරනවා. මේ ඔක්කොම කරන්නේ හුලගේ පීඩනය මැනලාන කියන එක තමයි පුදුමේ. ඉතින් ඔයාත් මේ කලින් දැනන් හිටියද? අංක 6 තමන්ගේම කම්පැනි අයින් කරපු ස්ටීව් ජොබ්ස්. Apple සමාගම හදපු ස්ටීව් ජොබ්ස් 1985 දී ඒ සමාගමින් අයින් කළා කියලා ඔයා දන්නවද? ඊට අවුරුදු 12කට පස්සේ තමයි එයා ආයෙත් ඇවිත් වැටෙන්න ගිය Apple සමාගම අද තියෙන තැනට ගෙනාවේ. අංක 7 රොබෝ ඇඟිලි වලින් කරන ටෙස්ට්. iPhone එකක ස්පර්ශය හරියටම තියෙනවද කියලා බලන්න Apple සමාගම පාවිච්චි කරන්නේ මිනිස් ඇඟිලි වලකේම හදපු රොබෝ ඇඟිලි. ඒ වගේම රොබෝ ඇඟිලි වලට පුළුවන් මිනිස් සමේ තියෙන තෙතමනේ සහ තෙල් ගතිය පවා අනුකරණය කරන්න. අංක 8 නැති අප්ලෝඩ් එකක් පෙන්නපු Apple Maps. Apple Map මුලින්ම අපේ කාලේ එක පිස්සු වැඩ තිබුණානේ. නැති ටවුන් වැරදි පාලම් විතරක් නෙවෙයි. නැති එයාපෝට් එකකුත් පෙන්නවා. මේ නිසා මිනිස්සු අතරමං වෙලා ලොකු අවුල් පවා වුණා. ඒකත් ඔයා දන්නවද? අංක 9 Apple ලෝගෝයේ තියෙන තද නීති. Apple ලෝගෝ එක පාවිච්චි කරන එක ගැන සේවකයන්ට හරිම තද නීති තියෙනවා. ඉන්ටර්නල් ප්‍රසන්ටේෂන් එකක් වුණත් ලෝගෝයේ ප්‍රමාණයේ තියෙන කෝණය අකුරු අතර පරතරේ පොඩ්ඩක් හරි වෙනස් වුණොත් රස්ව පව නැති වෙන්න ඉඩ තියෙනවා කියලා මේ Apple සමාගමේ නිර්මාණකරුවන් දක්වලා තියෙනවා. ඉතින් ඔයාත් මේක කලින් දැනන් හිටියද? අංක 10 සමහර රටවල වඩා Apple සමාගම සල්ලිකාරයි. Apple සමාගම සතෝ තියෙන මුදල් සංචිතය ලෝකයේ සමහර රටවල් ගණනාවක මුදල් සල්ලි වලට වඩා වැඩි. ඒ කියන්නේ Apple සමාගමට ඕනේ නම් පුංචි රටක මිලදී අරන් පාලනය කරන්න පවා පුළුවන්. ඉතින් ලංකාව වගේ රටක් මිලදී අරන් පාලනය කරන එක Apple සමාගමට නම් ඊටම සරල කාරණයක්. ඔයත් Apple සමාගම ගැන තිබුණු මේ වගේ රහස් ගැන දැනන් හිටියද? ඉතින් ඔයාලට මේ වටිනා වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත්, නොදැන කෙනෙකුට මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි නැවතත් විශ්මය තුලින් හමු වෙමු. ආයිබෝවන්.